අයිබෝන් පහුගිය වීඩියෝ වලින් අපි කතා කරා වීරයෙක් විදිහට ලෝකයේ පිළිගත්ත සෙලෙන්ස්කිට අත්වුණු ඉරනම සම්බන්ධයෙන්. සහ ඒ හා සම්බන්ධවම ඇමරිකාව තමන්ගේ යුද්ධ වියදම් නැවත ලබා ගැනීමේ වෑයම කොයි ආකාරයටද කරන්නේ කියලා. මේ සිද්ධීන් අතර අපි දැක්කා පහුගිය සතියේ සෙලෙන්ස්කි දවල මන්දිරයට ගිහිල්ලා ට්‍රම්ප්ව හමු වුණා. මේක ලෝකයේ ඉදිරියේ පෙර නොවූ විරු මාධ්‍ය සංදර්ශනයක් විදිහට තමයි කැපී පෙනුනේ. මොකද මේක ජනාධිපතිවරුන් දෙදෙනෙන් අතර සිදුණු බහින්බස් වීමක් වගේ. සෙලෙන්ස්කි කියනවා රුසියාවෙන් එල්ල විය හැකි ප්‍රහාර වලින් ආරක්ෂාව සලසා දුන්නොත් අපි අත්සන් කරනවා කියලා. සහ ඌට තිබ්බ ගැටලු ටික ඌ කියන්න පටන් ගත්තා. අනිත් පැත්තෙන් ට්‍රම්ප් කියනවා නෑ මේක අත්සන් කරන්න ඕනේ කියලා. ඔබට කිසිම ඔප්ෂන් එකක් නෑ. ඔබට වෙන කරන්න දෙයක් නෑ. මේක අත්සන් කරනවා මිසක් ඒක නිසා අත්සන් කළ යුතුයි කියලා. මේක ඇත්තටම මාධ්‍ය සංදර්ශනයක්. ඒ වගේම මේ සිද්ධිය පිළිබඳ යුරෝපය මේ දවස්වල එච්චර සතුටින් නෙමෙයි ඉන්නේ ඇමරිකාවත් එක්ක. මොකද ඇමරිකාව රුසියාව පැත්තට බර වෙලා නිසා යුරෝපයේ මාධ්‍ය මේක ඉතාම පිළිකුලෙන් හෙලා දැක්කා. මොකද මේ සෙලෙන්ස්කි කියන්නේ ඉංග්‍රීසි භාෂාව කතා කරන කෙනෙක් නෙමෙයි. ඉංග්‍රීසි භාෂාව හරියට දන්නේ නැති යුක්‍රේන ජනාධිපතිවරයාට ප්‍රසිද්ධියේ මෙම තමන්ගේ දවල මන්දිරයට නිල මන්දිරයට ගෙනලා නිග්‍රහ කරා කියලා තමයි යුරෝපයේ මාධ්‍ය සඳහන් කරේ. ඒ අතර මේ යුරෝපියන් මාධ්‍ය තව දෙයක් කිව්වා මේ යුද්ධයක් අතරතුර තමන් උදව් ඉල්ලගෙන ආපු ජනාධිපතිවරයාට සෙලෙන්ස්කි ජනාධිපතිවරයාට ඌ ඇඳගෙන හිටපු ඇඳුම විවේචනය කරලා ඔහුව ප්‍රසිද්ධියේ අපහසුතාවයට ලක් කරා කියලා. සෙලෙන්ස්කි ගියේ තමන්ගේ ප්‍රශ්න ටික විසඳගෙන තමන්ට ආරක්ෂාවත් ඇමරිකාවෙන් සපයගෙනම මේ කංජේ කිවිසුම අත්සන් කරන්න උනාට ඒකට කිසිම ප්‍රතිචාරයක් ඇමරිකාවෙන් ලැබුණෙත් නැහැ. ඒ වගේම ඔහුට කතා කරන්න අවස්ථාවක් දුන්නෙත් නැහැ. ඒම මුළු යුරෝපයම ඔහුගේ පැත්ත අරගෙන ඔහු වෙනුවෙන් පෙනී සිටියා. මෙහිදී ඔවුන් සියලු දෙනාටම මේ යුරෝපා සමුළුවේදී සෙලෙන්ස්කි ස්තුති කරා ඔහුගේ පැත්තට කතා කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම එක්සත් රාජධානියේ අගමැතිවරයා කියර් ස්ටාර්මර් කියා සිටියා තමන්ගේ රටෙන් හමුදාවක් යුක්‍රේනය ආරක්ෂා කිරීම සඳහා යවන්න සූදානම් බව. මේ සිද්ධිය ඇහුණ ගමන් ඇමරිකාවේ උප ජනාධිපති ජේ.ඩී. වාන්ස් ප්‍රකාශ කරලා තියෙනවා මේ අවුරුදු 30කින් 40කින්වත් යුද්ධ කර නැති රටකින් යුක්‍රේනය වෙත හමුදාව යැවීම සුදුසු දෙයක් නොවෙයි. ඒ වෙනුවට ඇමරිකා එක්සත් ජනපදය ලබා දෙන විසඳුම කියලා ඔහු ඒ මාධ්‍යයක් සමග කරපු සාකච්ඡාවකදී ප්‍රකාශ කරලා තිබ්බා. මේ කතාවත් එක්සත් රාජධානියේ දැඩි විවේචනයට ලක් වුණා. මොකද පහුගිය කාලවල වල යුද්ධ කරපු ඒ වගේම ඇෆ්ගනිස්තාන් යුද්ධය, ඉරානයේ යුද්ධ වලට සහභාගී වෙච්ච ඒ වගේ මිය ගිය හමුදා සොල්දාදුවන් සිටියා. මෙහිදී වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේදී අගමැති ස්ටාර්මර් මෙම මියගිය සොල්දාදුවන් සිහිපත් කරලා ඔවුන්ගේ ගුණ අනුස්මරණයක් සිදු කළා. ඒ වගේම එක්සත් රාජධානියේ මාධ්‍ය හරහා මෙම උප ජනාධිපතිවරයා ජේ.ඩී. වාන්ස් ක්ලවුන් කෙනෙක් විදියට, ඒ කියන්නේ විහිළුකාරයෙක් විදියට හඳුන්වලා ඔහු ඒ කියපු කතාවට විරෝධය ප්‍රකාශ කරලා තිබුණා. දැන් අපි දැක්ක පහුගිය කාලේ මැතිවරණ වේදිකාවේ ට්‍රම්ප් කියන්න ඕන ඒවයි නොකියන්න ඕන ඒවයි ඔක්කොම කියනවා. ජනාධිපති අපේක්ෂකයෙකුට සුදුසු නොවන ආකාරයට පවා කතා කරනවා අපිට දක්නට ලැබුණා. ඒ වගේම මැතිවරණය ජයග්‍රහණය කරාට පස්සෙත් ට්‍රම්ප් කතා කරන්න පුරුදු වෙලා තියෙන්නේ අර පරණ විදියටම තමයි. ඒ වගේම අනික් අතට ඔහුගේ උපජනාධිපතිවරයාත් රාජතාන්ත්‍රික මට්ටමින් කතා කරද්දී ඔහුට තිබිය යුතු යම්කිසි කළ යුතු පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලින් ගිහිල්ලා ට්‍රම්ප් වගේම ඕනම දෙයක් කියන්න පටන් අරගෙන තියෙනවා.
දැන් මේවා වචන හරවත් වගේම ඇමරිකාවේ නව රජය ගෙන යන ක්‍රියා ලෝකෙටම බලපාන සහ පෙර නොවූ වෙනත් ප්‍රතිපත්තීන් ලෙස දිනෙන් දින පුවත්මන් පටන් අරගෙන තියෙනවා. දැන් ඉතිහාසයේ නම් සාමාන්‍යයෙන් බලයට පත් වුනහම අනිත් ආණ්ඩුව විවේචනය කරද්දී සාමාන්‍යයෙන් එක ප්‍රමාණයකට විවේචනය කරනවා මිසක් විශේෂයෙන්ම ඔවුන්ගේ රට කරපු දේවල් ලෝකෙට කියපුවාම තමන්ගේ රටත් අපහසුතාවයට පත් වෙනවා. ඒත් දැන් ඇමරිකානු ජනාධිපතිවරයා ඔවුන්ගේ ඩොජ් ආයතනය හරහා ඊලොන් මස්ක් කියන තම දේශපාලන සගයා ලෝකයේ ධනවතාගේ ඩොජ් සංවිධානය හරහා ආයතනය හරහා මුළු රටේම සිදුවුණු මේ මුදල් පිට යාම සම්බන්ධයෙන් මුදල් ලෝකයේ වෙන රටවල් වල තමන්ගේ බලය පැවැත්වීමට යෙදවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධිය කතා කරා. ඒක අපි කලිනුත් වීඩියෝ එකේදී කතා කරා. ඉතින් ලෝකෙම දැනගන්න සැලසුවා මේ ඇමරිකාව කොහොමද ලෝකේ පුරා තමයි බලය පතුරවන්න කරපු දේවල්. මෙයා රහසිගතව මේ ප්‍රසිද්ධිය කවුත් කතා කරන්නේ නැහැ බයයි. මොකද මේක ඇමරිකාවේ CIA එක සම්බන්ධයි. ඒ වගේම ඒ ඇමරිකාව කියන්නේ ඉතාම බලවත් රටක්. ඉතින් මිනිස්සු ප්‍රසිද්ධිය කතා කරන්නේ නැති වුණාට විශේෂයෙන්ම ආසියානු රටවල් ඒ වගේම මේ සිද්ධීන් වලට මුහුණ දෙන රටවල් වල මිනිස්සු මේවා හොඳට දන්නවා. ඉතින් අපේ රටවලත් ඒ කාලේ මට මතකයි NGO හරහා එක්කෝ ඇමරිකානු කුමන්ත්‍රණය කියලා කියපු අය හිටියා දේශපාලඥයෝ බව ප්‍රකාශ කරා. මේවා දැන් ඇමරිකාවේ ජනාධිපතිවරයා ප්‍රසිද්ධිය කියනවා. ඉතින් ඔක්කොම උඩු යටිකුරු වෙච්ච කන පිට හැරිච්ච දේශපාලනයක් තමයි මේ වෙද්දි සිද්ධ වෙන්නේ. මේ බහු දේශපාලනය අර පැත්තට මේ පැත්තට මාරු වෙනවා. එක එක්කෙනාගේ අතට මාරු වෙනවා පේනවා. අපි බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. මේ අතරතුර තව දෙයක් තියෙනවා මේ සිදුවීම් එක්ක ඇමරිකා එක්සත් දැන් මේ සිදුවීම් පෙළෙන් පස්සේ ඇමරිකාව පියවරක් ගත්තා. ඔවුන් මෙතෙක් ලබා දුණු යුද සහාය අත්හිටුවලා සමහර බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම නවතලා දැම්මා. මේකෙදි සෙලෙන්ස්කිට කරන්න දෙයක් නැති තත්ත්වයටම පත් වෙලා ඉවරයි. මොකද ඔහුගේ අතේ කාඩ් ටිකක් තියෙනවා කියලා හිතාගෙන හිටියට ඒකත් නැති තත්ත්වයක් තමයි පෙන්වන්නේ. ඉතින් ඔහුට සිද්ධ වුණා අවසානයේ ඔවුන්ට යටත් වෙලා ඇමරිකා එක්සත් ජනපදයේ ලිපියක් යවන්න තමන් සාකච්ඡා සඳහා සූදානම් බව ප්‍රකාශ කරමින්. මේක මේ බොහොම මේ අයදින සමාව අයදින ස්වරූපයෙන් එවල තිබ්බ ලිපියක් කියලා තමයි අපිට අහන්න ලැබුණේ. මේදී දැන් යුක්‍රේනය සහ ඇමරිකාව අතර මේ කරන්න බලාපොරොත්තු වෙන සාකච්ඡාව මෙහෙවීම කරන්නේ සෞදි අරාබිය විසින්. සෞදි අරාබිය තමයි කලිනුත් මේ සාකච්ඡාවක් පැවැත්වුනේ. මේ අලුතෙන් කරන්න යන එකත් සෞදි අරාබිය තමයි අලුතෙන් හිතවතා විදියට මේක මෙහෙවන්නේ. ඒ අතරතුර දැන් මේ කතාව යන අතරතුර රුසියාව විශේෂයෙන්ම සෙලෙන්ස්කිගේ ගමට සෙලෙන්ස්කි හිටපු ගමටත් ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. ඒ වගේම රුසියාව දිනෙන් දින යුක්‍රේනයට ප්‍රහාර එල්ල කරනවා. දැන් ඇමරිකාව මේ වෙද්දී කියනවා මේ ඇමරිකාවේ ට්‍රම්ප් ජනාධිපතිවරයා කියනවා දැන් මේ විදිහට ප්‍රහාර එල්ල කරන නිසා උන්ට සම්බාධක පැළවීම සඳහා තරයේ තමන් කල්පනා කරමින් සිටින බව. මේ අතරතුර දැන් මේ ඇමරිකාවේ කැනඩාව අතරත් මේ බදු පැනවීමේ ප්‍රශ්නයක් තියෙනවා. මේක මේ වෙළඳ යුද්ධයක් නේ ට්‍රම්ප් ජනාධිපතිවරයා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී කැනඩියන් ජනාධිපතිවරයා ට්‍රූඩෝ සඳහන් කරනවා මේ වෙළඳ යුද්ධයක් කිසි දෙයකට කිසි දිනක කිසි කෙනෙක් දිනන්නේ නැති බව. මොකද දෙපැත්තෙන්ම බදු පනවගෙන හැම කෙනාටම පාඩුවක් මිසක් දිනන කෙනෙක් නැති බව. ඒ අතරතුර දැන් චීනයත් එක්කත් මේ ප්‍රශ්නේ තියෙනවා. චීනය කියනවා ඕනම යුද්ධයකට සූදානම් බව. ඔහු සඳහන් කර තිනවා තමන් ඕනම යුද්ධයකට සූදානම් බව චීන ජනාධිපතිවරයා සඳහන් කළා තියෙනවා. දැන් සමහර අය ප්‍රශ්න කරනවා දැක්ක රුසියාව සමග ඇයි ඇමරිකන් ජනාධිපතිවරයා මේ තරම් හිතවත්? මොකද්ද හේතුව? මොහු රුසියාව පැත්තට සහයෝගය දීලා එයාත් එක්ක එකතු වෙලා තමන්ගේ රටට පාඩුවක් කරන්නද මේ උත්සාහ කරන්නේ කියලා. අපිට පේන හැටියට ට්‍රම්ප් ජනාධිපතිවරයා බොහොම බුද්ධිමත් විදිහට මේ ලෝකයේ වෙන වෙනස්කම් වර්ල්ඩ් ඕඩර් එක දිහා බලන් ඉන්නවා. ඒ කුට්ටන් එහා මෙහා මාරු වෙද්දී තමන්ගේ රටට වඩාත් උචිත කුමක්ද? ඉස්සරහේ යුරෝපයත් එක්ක ඉඳලා ඉවරලා තමන්ගේ රටට පාඩුවක් සිද්ධ කරගන්නවද?
නැත්තම් මේ රුසියාවත් එක්ක එකතු වෙලා තමන්ගේ රට ඉදිරියට අරයි යනවද? රුසියාව සමග හිතවත්කම් ඇති කරගෙන රට ඉදිරියට අරයි යනවද කියන බුද්ධිමත් තීරණය ඔහු අරගෙන තමන්ගේ රට වෙනුවෙන් මේ වගේ තීරණයක් ගත්තා කියලා අපිට බැලු බැලමට පේනවා. ජනාධිපතිවරයා ලෝකේ ඉන්න ඊටාම ධනවත් පුද්ගලෙක්. ඔහුට වෙන ලබා ගන්න දෙයක් පේන්නේ නැහැ. හැබැයි ඔහු තමන්ගේ රට ඇමරිකාව වෙනුවෙන් ඊටාම බලවත් තීන්දුව තීරණ ගෙන යමින් ඇමරිකානු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් තමන්ගේ රට වෙනුවෙන් ඊටාම බලවත් ඒ වගේම කැළඹීම් ඇති කරන තීන්දුව තීරණ අරගෙන යනවා. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ හොඳම මිත්‍රයෝ වෙලා හිටපු යුරෝපයත් පැත්තකින් තියලා රුසියාවත් එක්ක එකතු වෙන්න හේතුව විදියට වෙන්නේ ඒකයි. To make America great again. එකම අරමුණ ඒක. ඉතින් ඇමරිකානු ජනාධිපතිවරයා වගේ තමන්ටගේ රටට ආදරේ තමන්ගේ රට වෙනුවෙන් කැපවීමක් කරන්න සූදානම් ජනාධිපතිවරුන් ලැබීමත් ඇමරිකාවේ ජනතාව ලබපු භාග්‍යයක් විදිහට තමයි අපිට පේන්නේ. දැන් මේ සියල්ල වෙන අතරතුර ඇමරිකාව, කැනඩාව, යුරෝපය විවිධ ප්‍රතිචාර දක්වනවා, විවිධ වෙනස්කම් වෙනවා, දිනෙන් දින පුවත්ම වෙනවා. ඉස්සර නම් තිබේ ඇමරිකාව ඊට පස්සේ බටහිරත් එක්ක එකම බලවත් රටවල් විදිහට තමයි හිටියේ ලෝකේ බලය පතුරගෙන. දැන් චීනය ඉදිරියට ඇවිල්ලා තියෙනවා, රුසියාව, ඒ වගේම ඉන්දියාව. ඉන්දියාවත් ඊටාම ඉක්මනින් ශීඝ්‍ර වර්ධනයක් වෙනවා. අපි දැක්ක බොහොම බලවත් විදිහට ආසියාවේ බලය පතුරගෙන ලෝකෙත් බලය පතුරගන්න පුළුවන් මට්ටමට ඔවුන් ඉදිරියට එනවා. මේ වෙන ලෝක බොහෝ දේශපාලන පෙරලියත් එක්ක අපේ පුංචි රටවල් කොහොමද ආරක්ෂා වෙලා ඉන්නේ කියලා අපිට බොහොම බුද්ධිමත්ව කටයුතු ගන්න සිද්ධ වෙනවා. මොකද සමහර රටවල් ඉස්සර තිබ්බ බටහිර එහෙම නැත්නම් ඉන්දියාව වගේ රටවල් කිහිපයයි අපිට තිබ්බේ ලොකුවට බලපෑම් කරන්න. දැන් චීනය තියෙනවා, රුසියාව තියෙනවා, ඉන්දියාව තියෙනවා, ඇමරිකාව තියෙනවා, මේ ජපානය වගේ රටවල් ඉදිරියට එනවා. මේ ඔක්කොම එක කොහොමද තමන්ගේ රටේ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන මේ ශ්‍රී ලංකාව කියන රට ඒකී රටක් විදිහට තියාගෙන තමන්ගේ රටේ ආර්ථිකය දියුණු කරන ගමන් ඒ රටේ තියෙන ස්වෛරීභාවය ආරක්ෂා කරගන්න කියන එක ඉන්න දේශපාලඥයාගේ ප්‍රධානම වගකීම. මේ ලෝකේ වර්ල්ඩ් ඕඩර් එක established world order එකක් තියෙනවා. ඒ කියන්නේ ලෝකේ පැවතුණු දේශපාලන ක්‍රමවේදයක් තියෙනවා. දැන් ඒක වෙනස් වෙමින් යනවා. ඒත් එක්කම අපේ රටේ කොහොමද දේශපාලඥයෝ මේකට මුහුණ දෙන්නේ? ඒ වගේම මේක අලුත් දෙයක් නිසා ඒ සම්බන්ධයෙන් අලුතෙන් හිතලා මේ රට වෙනුවෙන් හිතන කෙනෙක් නම් අලුතෙන් හිතලා ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගත යුතුයි.